පසුගිය වීඩියෝවෙන් අපි කතා කළා පිරිත් හඬේ ඇති විස්මිත විද්‍යාත්මක බලය ගැන. ඔබ එල නැරඹුවේ නැත්නම් මුලින්ම එය නැරඹා මෙතැනට පැමිණෙන්න මන්ද. අද අපි යන්නේ පිරිතට පවා මෙල්ල කල නොහැකි විශ්වයේ අතිශය රහස්‍ය සහ අඳුරු මානයන් ගවේෂණය කරන්නටයි. පළමුවැන්න වෙනස් කළ නොහැකි කර්ම බලයයි ආයුෂ අවසන් වූ තැන මරණය නතර කිරීමට පිරිතට බලයක් නැත දෙවැන්න. දැඩි මිත්‍යා දුෂ්ටියයි මනස පිරිත් තරංග ප්‍රතික්ෂේප කරන්නේ නම් එහි ප්‍රතිබලයක් නැත. තුන්වැන්න අතිශය නීච සහරද්‍ර අමනුෂ්‍ය බලවේගයි සමහර අඳුරු ශක්තින් පිරිත් හඬ ඉදිරියේ තවත් ප්‍රකෝප වන බව ඔබ දන්නවාද? හතරවැන්න ස්වභාවික විපත්තිඤ්ඤ ගුරුත්වාකර්ෂණය හෝ මහා භූමිකම්පා වැනි සෝබාදහමේ නීති පිරිතෙන් වෙනස් කළ නොහැක පස්වැන්න. ආකාශ වස්තුන්ගේ බලපෑමයි විශ්වීය හෝරාවන් සහ ග්‍රහ කිරණවල ගමන් මග නතර කිරීමට පිරිතට නොහැකිය. හයවැන්න ජානමය උරුමයන් යදියේ පටලවල ලියවුණු රෝගාබාධ පිරිත් හඬින් පමණක් මකා දැමිය හැකිද? ඒ ආධ්‍යාත්මික ඔසුවක් මිස ජානමය ඉංජිනේරු විද්‍යාවක් නොවේ. හත්වැන්න ප්‍රබල අභිචාර සහ මන්ත්‍රයන්ය පිරිත් තරංගවලට බාධා කළ හැකි නපුරු ශජ්ද තරංග පාවිච්චි කරන අඳුරු විද්‍යාවන් ලෝකයේ පවතී. අටවැන්න මනෝ ව්‍යාධීන්න මොළයේ රසායනික අසමතුලිතතාවයන් සුව කිරීමට නම් වෛද්‍ය විද්‍යාව සහ ආධ්‍යාත්මය යන දෙකම එකසේ අවශ්‍ය වේ. නවවැන්න සාමූහික අකුසල කර්මයයි මුළු රටක් හෝ ජාතියක් කර පින්නාගත් විපතක් පිරිතෙන් පමණක් නතර කල නොහැක. දසවැන්න චිත්ත ඒකාග්‍රතාවය බිඳී යාමයි මත්පැන් හෝ දැඩි කෙලෙස් වලින් පිරුණු ව්‍යාකූල මනසකට පිරිතේ දිව්‍යමය තරංග ග්‍රහණය කරගත නොහැක. මේ පිරිත් බලයට පව අභියෝග කරන විශ්වයේ අතිශය ගුප්ත කලාප පසන් කිහිපයක් පමණයි. මෙවැනි අඳුරු බලවේග වලින් සැබවින්ම ආරක්ෂා වන්නේ කෙසේද? ඒ ගැන අපි මීළඟ වීඩියෝවෙන් දීර්ඝව කරමු මේ රහස්‍ය ගමනේ. තවත් තොරතුරු දැනගන්න අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. තෙරුවන් සරණයි.